මට මේ සෝතාපට්ටි අංග හතරේ කල්යාණ මිත්‍රත්වයට පොඩි දෙලින්ම කරන්න. කල්යාණ මිත්‍ර ඇසුරගෙන නේද? ඔව්. බුදුහාමි කියනෝනේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධම්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මාර්ථම් ප්‍රතිපදාව. ඔය හතරනේ. එතකොට කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියනවනේ. එතකොට ඕකේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක අද අය ගොඩක් වරද්දගෙන තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර කියනදී අර අවාරට ගහක ගෙඩි හැදෙනවා වගේ ඇසුරක් තිබිලා හරියන්නේ නැහැ. දැන් බාන්නේ වචනේ තේරුම කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ නිරන්තරයෙන්ම ඇසුරු කළ යුතු කෙනෙක්. කල්යාණ මිත්‍රයා සමීපෙම ඉන්න ඕන. ඔව්. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර අන්නරයි අත්නහර කල්යාණ මිත්‍රයත් වැඩියෙන් කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕන. ඇසුරක් කියලා කියන්නේ දැන් අපි ඔන්න බලන්නකෝ දැන් අපි හිතමුකෝ අපි පොඩි කාලේ අපි අම්මයි තාත්තයි ඉන්නෝනේ. අපි මේ අම්මගේ තාත්තගේ ආభాෂණේ කොටක් ගන්න අපි නේද? කල්යාණ මිත්‍ර ඇසුර කියන එක අයියේ මේ බණ ටික අහනවා කියන එක විතරක් නෙවෙයි තියෙන්නේ. තව ඒ උන්වහන්සේලාගේ අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේනමක් කියලා. උන්වහන්සේලාගේ ධම්වලදනිකේ ඉඳලා අපිට හැම දෙයක්ම අපේ ජීවිතේට ගන්න පුළුවන්. ඒකෝර මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක නිකන් මේ ඉන්ද්‍රියදල ගිහිල්ලා බණ ටික අහගෙන ඇවිල්ලා මේවා කරනවා කියන එක විතරක් නෙවෙයි කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ. නිකන් භාග්‍යවතුන් වහන්සේ කියනවානේ ආනන්ද ස්වාමීන් වහන්සේට කල්යාණ මිත්‍රයා මතමයි මේ ශාසනය පවතින්නේ කියලා. ඔව් එතකොට හිතන්න ඒකෙයි ඔය පළවෙනි හතරේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එකේ කොච්චර ලොකු අර්ථයක් තියෙනවද කියලා. එතකොට ඔව් මට උනත් මගේ යාළුවෙක් හිටියා මේ කල්යාණ මිත්‍රෙක් එයාගෙන් ඈත් වුණාට පස්සේ අර ධර්ම යන ගමන ටිකක් බාධායි. යන්න බෑ. දැන් කල්යාණ මිත්‍රයා අපිත් එක්ක පස්සෙම ඉන්නෝනේ. හැම වෙලාවෙම අන්න කියලා දෙන්න ඉන්නවා. ඔය දේ කරන්න එපා. ඔය දේ වැරදි, මේ දේ හරි, මේ දේ කරන්න, මේ විදිහට මේවා කරන්න, මෙහෙම එක ඉන්නෝනේ පස්සෙම. ඒකක් ඔය. ඒකට තියෙන්න ඕන. අවුනේ. ඒකට නැරියෙන්න ඕන. පින තියෙන්න ඕන අපි දක්ව වෙන්න ඕන බලෙන් පින උපද්දව ගන්න. ඒ කියන්නේ තේරෙනවා නම් මම නිකන් මේ වැඩෙන් අවුට් වෙනවා වගේ කියලා එහෙම දෙයක් තේරෙනවා නම් ඒක තමන්ම කල්පනා කරලා දක්ෂ වෙන්න ඕන. නෑ මට මේ වැඩේ මෙහෙම හරියන්නේ නෑ. මම මේ වැඩේ කොහොම හරි කරගන්නවා කියන එක කල්යාණ මිත්‍රයත් එක්කම ඉන්න ඕන කියන හැඟීම ඇති කරගන්න ඕන කොයි විලෙත්. ඒ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක මේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. මාත් දැන් මේ ඔයාගෙන් තමයි ඔක දැනගත්තේ. මාත් හිතා හිටියේ කල්යාණ මිත්‍රයා කියන්නේ නිකන් දේශනාවක් දෙන කෙනෙක් විදිහට විතරයි. අපේ භාග්‍යවතුන් වහන්සේ තමයි කල්යාණ මිත්‍රයා. එතකොට ඊට අමතරව භාග්‍යවතුන් වහන්සේ වාසේ අපි අපේ දේශකයන් වහන්සේ නමක් ඉන්නවනේ අපි කවුරුද ඇසුරු කරන්නේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයාව අපි ඇසුරු කරන්න ඕන මේ අර මං කියලා දීපු විදිහට. නිකන් බණ ටික අහන්න කල්යාණ මිත්‍රය ඇසුරු කරලා හරියන්නේ නැහැ. දැන් ඉස්සර දැන් ඔයත් අහලාදී දැන් ධර්ම දේශනාවල එහෙම කියන්නේ ඔය ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා එහෙම. එතකොට ගොඩක් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා එහෙම කියන්නේ මම අහවල් ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන අහවල් ස්වාමීන් වහන්සේ ඇසුරු කරගෙන තමා පැවිදි මුල් කාලේ හිටියේ. ඒතර උන්වහන්සේලාගෙන් තමයි මේ දේවල් පුරුදු වුනේ. මේ දේවල් ඒ ಗುಣ හදාගත්තේ උන්වහන්සේලාත් එක්ක කියලා. මට උන්වහන්සේත් එක්ක හිටපින්න තමයි මේ ගමන මේ දයක් දුරට එන්න පුළුවන් උනේ මෙහෙමයි කියලා.
ඔව් ඒ කියන්නේ ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ දැන් වටිනාකම එක පැත්තක් තමයි ඒකේ. දැන් ධර්මයේ කියලා දෙන පැත්තෙන් හරනකොට තව පැති ගොඩකින් මේ කල්යාණ මිත්‍ර අපිට ඕන වෙනවා. ධර්ම මාර්ගයන්ද ඔව් හැම පැත්තකින්ම අවශ්‍ය වෙන කල්යාණ මිත්‍රයා. ඒකයි අංක 1ටම භාග්‍යවතුන් වහන්සේ කල්යාණ මිත්‍රයා දාලා තියෙන්නේ. දැන් කල්යාණ මිත්‍රයා හම්බෙලා බණ ටික අහගත්තා කියන්නකෝ. බණ ටික අහගත්තාම යම් ගැටලුවක් එනකොට ඒක निराකරණය කරගන්න මේ පැත්තෙන් කල්යාණ මිත්‍ර අවශ්‍ය වෙනවා. එතකොට ඒ ගමන යද්දී අපිව කල්යාණ මිත්‍රයා නිරන්තරයෙන් ඇසුරු කරනකොට වෙන්නේ අපි වෙන වෙන පැතිවල යොමු වෙනවා නම් ඒක වැළැක්විලා යනවා. ඒ වැළැක් වෙනවා ඊට පස්සේ නිවනටම හිත පිහිටවන්න උත්සාහවත් වෙනවා. අපි කම්මැලි වෙනකොට ඒකට කොහොම හරි පහර වැදිලා අපි ආය ඒ පැත්තට යොමු වෙන්න ගන්නවා. කල්යාණ මිත්‍රයෙක් එතකොට අපි ගැන අවධානයක් දෙනවනේ. එතකොට ඒක ලොකු හයියක්. ඔව් ඉන්න ලොකු හයියක් නේ අපිට. ඒකෙදි ඉතින් අර කල්යාණ මිත්‍ර ඇසුර කියන දේ බණ ටික අහන්න විතරක් තියාගත්තු දෙයක් නොවෙන්න ඕන. ඊට එහා ගියපු කල්යාණ මිත්‍ර ඇසුරක්ම වෙන්න ඕන. පිටුමුකෝ මෙහෙම සමහර ගුරුවරයා ඇසුරු කරන ඕනකට වඩා එපා වෙන විදිහට. එහෙම නෙවෙයි. කල්යාණ මිත්‍ර ඇසුරු කරන්න ඕන ගරුත්වයෙන් තමන් දැනගන්න ඕන කල්යාණ මිත්‍ර කියන්නේ කවුද? එතකොට ඒ වගේ කෙනෙක් මම කොහොමද ඇසුරු කරන්න ඕන? මහා සංඝරත්නය කොහොමද ඇසුරු කරන්න ඕන? ගිහි කෙනෙක් නම් එයා කොහොමද ඇසුරු කරන්න ඕන? කල්යාණ මිත්‍රයා නෙමෙයි. මගේ ගැලවුමට මගේ සංසාරේ ගැලවුමට මට ඉන්න කල්යාණ මිත්‍රයා. එහෙනම් මෙයා මම කොහොමද ඇසුරු කරන්න ඕන? ඒ ගෞරවයෙන් ඒ විදිහට ඇසුරු කරන විදිහක් තියෙනවනේ. ඕනට වඩා යන්නෙත් නැතුව ඒකේදී ඔය කල්යාණ මිත්‍ර ඇසුර කියන එකේදී බණ ටික විතරක් අහන විදිහට නෙවෙයි සෑම අවශ්‍යතාවයකම අපිට කල්යාණ මිත්‍ර අවශ්‍ය වෙනවා. අපි නිවැරදි යන පාරේ මේ වැරදියෙන් පෙන්නලා දෙන්න. ඔව් අනිවාර්යයෙන්. එක විදියක් එකක් ඒකත් එක දෙයක්. දැන් කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ නිකන් කෙනෙක් නෙවෙයිනේ. මේ මාර්ගයට බැහැගත්තු කෙනෙක්. අත්දැකීම් බහුල කෙනෙක්. එතකොට අපි හැරෙනකොට දන්නවා කල්යාණ මිත්‍රයා අපි මොකටද කරන්න හදන්නේ කියලා. මොනවද කරන්න හදන්නේ කියලා. අපිට වරදින තැනක් දන්නවා අපිට හරියන තැනක් දන්නවා. එතකොට කල්යාණ මිත්‍රයා දන්නවා කල්යාණ මිත්‍රත් එක්ක අපි ඉන්නකොට වැරදි දැනින් අපි ආය අනේ හොඳ පැත්තට හරවන්න උන ඒ කල්යාණ මිත්‍රයා දන්නවා. ඒකයි නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර වුණ වෙන්නේ ඒකට. ඒකයි කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ. ඇසුරක්නේ. ඇසුර කරන්න ඕන කල්යාණ මිත්‍රයව. අනිවාර්ය දෙයක් තමයි කල්යාණ මිත්‍ර ඇසුර. අනිවාර්යම දෙයක් තමයි කල්යාණ මිත්‍ර ඇසුර. ඒකයි ඒකේ භාග්‍යවතුන් වහන්සේ අංක 1ටම දාලා තියෙන්නේ මේ කල්යාණ මිත්‍ර ඇසුර කියන එක. කල්යාණ මිත්‍රයා මතමයි මේ ශාසනය පවතින්නේ. ඒකේ එහෙම දෙයක් තමයි තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් ගොඩක්ම කියවෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම ධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඕක ඉතින් ආවට ගියාට ලේසි දෙයක් නෙවෙයි ඔය කියන්නේ ඔය. පුදියට අර වචනේට අපි පුරුණාට ලොකු දෙයක් ඒකේ තියෙනවා. ලොකු දෙයක් ඒකේ තියෙනවා. එතකොට ඔය කල්යාණ මිත්‍රයා මත තමයි පවතින්නේ ඒ කෙනාගේ නිවන. මොකද කල්යාණ මිත්‍ර හරි ධර්මයේ දේශනා කරන්න ඕන. හරි ප්‍රතිපදාව කියලා දෙන්න ඕන. ලේසි නෑ. කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන එකත් ලේසි නෑ. සෝතාපන්න සකෘදාගාමි මාර්ගයට පිළිපන් කෙනෙක්, සකෘදාගාමි ඵලයේ කෙනෙක්, අනාගාමි මාර්ගයට පිළිපන් කෙනෙක්, අනාගාමි ඵලයේ කෙනෙක්, රහත් ඵලයේ පිළිපන් කෙනෙක්, රහත් ඵලයට රහතන් වහන්සේ වෙනවා. ආයෙ කියන්නේ ආයෙ භාග්‍යවතුන් වහන්සේ අවසර දීලා තියෙනවා කල්යාණ පුත්‍රජනයට. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරු කරනම කෙනෙක් ඉන්නවා කියන්නකො.
දැන් අපි හිතමුකෝ දැන් අපි කල්යාණ මිත්‍රයාගෙන් බණ ටික අහගෙන මේ ප්‍රතිපදාව වඩාගෙන මේ ධර්මාර වරුදු කෙනෙක් ඉන්නවා. එයාට තමයි කියන්නේ කල්යාණ පුරජ්ජනය කියලා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයත් එක්ක ඇසුරක ඉන්න කෙනෙක් කියලා. අන්න එයාට වෙනකන් විතරයි බණ කියන්න අවසර දීලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ. මොකද එතනින් එහාට අනිත් අය මේකෙන් ගැලවෙන විදිහක් ගැන කියලා දෙන්න දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉපයි පාර කියලා දෙන්න. ඔව් ගියපු කෙනෙක් වෙන්න එපා. අපිට කියන ඔව් ඉතින් එහෙම නැතුව කොහොමද දෙයක් කියලා දෙන්නේ කාට හරි? මාතහදින මේ සුවන් කෙනෙක්වත් ඉස්සර බණ කිව්වේ නැහැ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාලේ අන්තිමටම අවසර දීලා තින්නේ ඒ කෙනාට. සෝනාරි වහන්සේට. ඊට පස්සේ තමයි අඩුම කියන දැනින් කල්යාණ පුත්‍රජනය කියන කෙනා. එයා එතකොට එයා දෙයක් නිකන් කියන්නේ එයාත් යන මග කියන ගමන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා තමයි මේ දේ කියන්නේ. හරි යාළුවෝ දැන් අපි හිතමුකෝ කවුරු හරි කල්යාණ මිත්‍රයා ඇසුරේ බණ භාවනා ටික කරනවා කියලා. ඒ කරන කෙනා ගෙන් තව කවුරු හරි අහනවා මෙන්න මෙහෙමයි මට මේ දේ පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද මේක මෙහෙමයි කියලා මොකක් හරි දහම් ගැටලුවක් අහනවා. ඒ අහන ගැටලුවට එයා උත්තර දෙන්නේ එයාට හිතට එන දේවල් නෙවෙයි. එයා වඩන ප්‍රතිපදාවක් තියෙනවා මොකක් හරි. ඒ ප්‍රතිපදාවත් එක්ක යම් පිළිතුරක් දෙනවා. ඒක මදි නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලා එකට හරි උත්තර දෙනවා. එයාට හැකියාවක් තියෙනවා ඒක ලියලා දෙනවා. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලා ඒක ලියලා දෙනවා. නැත්නම් කල්යාණ මිත්‍රයෙකුට අර යොමු කරනවා. හරියට මහරහතන් වහන්සේට මේ අර ගණන් එනකොට වැරදිලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා ඇවිල්ලා දේශනා කරා කියලා අහලා තියෙනවා. එක දැනක මේ කියන්නේ උන්වහන්සේ දන්නේ නැති කාරණයක් ගැන. ඔව් දන්නේ නැති කාරණයක්. ඔව්. එහෙම තමයි ඉතින්. ඒකට ලේසි නෑ නේද කල්යාණ මිත්‍රයෙක් කෙනෙක් කියලා. ඔය කෙටිම උදාහරණයක් කියනවා නම් අම්මගේ කුසේ ඉඳන් අපි එළියට ආපු දවසේ ඉඳලා අවුරුදු 6ක් 7ක් යනකම් අම්මා ළඟම ඉන්නේ. අම්මා ඇසුරෙමයි ඉන්නේ. මේ ලෝකෙට පොඩ්ඩක් එළිය අඩිය තියාගන්න පුළුවන් වෙනකම් අම්මා ඇසුරෙම ඉන්නේ. ඊට පස්සේ යම් තාක් අවුරුදු 15ක් 20ක් යනකම් හැදෙන්නේම ඔය අම්මා තාත්තා කියන දෙමව්පිය යටතේමනේ. ඒ ඇසුරෙමනේ. ඉතින් ඔය ඇසුර නැතු වුණොත් ඉඳලා හිටලා ඔය ළමයා අම්මට කිරි ටිකක් දෙන්න විතරක් ඇවිල්ලා ගිහලා එහෙම සම්බන්ධතාවයක් තිබ්බොත් මොන වගේ දෙයක් වෙයිද? ඒකට අර පොඩි කාලේ නම් එකටම ඉඳලා සමීපයේ ඇසුරෙම ඉඳලා ඒකයි අරක අතර වෙනස කොහොමද වෙයිද? අයාලේ ගිහි ළමෙක් වගේ ඔව් දෙකලින්ම අතරමං වෙන්නේ. දැන් කල්යාණ මිත්‍ර ඇසුරේ හරියට ඉන්නකොට අතරමං වෙන්නේ නැහැ.